සඳබෝ YouTube channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා 2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙන කල 2024 අපොස උසස් පෙළ විභාගය ලියපු සිසුන් බලාගෙන ඉන්නවා. ඉතින් ඊයේ දවසේ 25 වෙනිදා ඊයේ ප්‍රතිඵලයි කියලා ගොඩක් ළමයි බලාගෙන හිටියා. නමුත් ඊයේ දවසේ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමක් සිදු වුණේ නැහැ. අද දවසේ ප්‍රතිඵල නිකුත් වෙන්න පුළුවන් කියලා නිවුස් එකක් යනවා. ඉතින් ඒ පිළිබඳව කතා කරන්න තමයි අද වීඩියෝ එකෙන් අපි ආවේ. සාක්ෂි එක්කම කතා කරන වීඩියෝ එකට ගිහිල්ලා ඇවිල්ලා ඔයාලට මතක් කරන්න ඕනි තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. නංගිය මල්ලියේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ආවට පස්සේ ඔයාලට ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු සහායක බඳවා ගැනීමේ තරඟ විභාගයට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් 2025ට අදාළ බැංකු සහායක බඳවා ගැනීමේ තරඟ විභාගයේ ගැසට් කරලා තියෙනවා. ඔයාලට ඒ පිළිබඳව සියලුම විස්තර දැනගන්න පුළුවන්. අපි පල්ලෙහා description එකේ දාලා තියෙන WhatsApp group එකට join වුණොත් ඒ group එකේ අපි සියලුම විස්තර සහ විභාගයට එන්න පුළුවන් paper, pass paper, ඒ වගේම අනුමාන මොනවද කියලා සියල්ල අපි group එකට දානවා. ඒ වගේම නොමිලේ ආරම්භක සම්මන්ත්‍රණයකුත් තියෙනවා. ඉතින් ඒ නිසා දැම්මම අපි පල්ලෙහා description එකේ දාලා තියෙන WhatsApp group එකට join වෙන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු සහායක වශයෙන් කටයුතු කරන්න කැමති කට්ටිය අනිවාර්යෙන් join වෙන්න. ඉතින් අංගේ මල්ලිය ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට නිවුස් එකක් තියෙනවා. අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 26 සෙනසුරාදා නිකුත් කිරීමට ඉඩ ඇතැයි විභාග කොමසාරිස් ජෙනරාල් අමිත ජයසුන්දර සිළුමිණට පැවසීය. ඉතින් මේ සිළුමිණ පත්තරේ නිවුස් එකක් තමයි මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව නංගි මල්ලිය ඔයාලට බලා ගන්න පුළුවන් රිසල්ට් ඩේට් එක විදිහට අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා 2025 අප්‍රේල් 26 කියලා. ඉතින් මේ කරුණු මත අපිට කියන්න පුළුවන් අද රාත්‍රියේ 7න් පස්සේ වගේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි කියලා. ඒ වගේම නංගි මල්ලිය උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණු සැනින් ඔයාලට දැනගන්න අවශ්‍ය නම් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණු සැනින් notification එක මාර්ගයෙන් ඔයාලගේ phone එකට ගෙන්න ගන්න පුළුවන්. අපේ YouTube channel එක subscribe කරලා bell icon එක all කරලා තියාගත්තොත් එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. තවත් වීඩියෝ එකකින් හමු වෙමු.